හායි යාළුවනේ කොහොමද? අද පැරිසට හුඟ කාලෙකින් වහිනවා. මේ මම ඔයාලට තව දෙයක් කියන්න ආවේ. මුගේ තව වීඩියෝ එකක් මම දැක්කා. එක දිගට මිස්ටර් කොත්තු ගැන මම කියනව නෙවෙයි. හැබැයි මේ වීඩියෝ එක දැක්කට පස්සේ මේ රෙකෝඩින් එක ඇහුවට පස්සේ මේ ෆයර් වෙනවා අම්බාන්ට. ඉතින් අපි දැන් තමයි වැඩි ඉවරලා අපි මේ එළියට ඇවිල්ලා ඉවරලාම වීඩියෝ එක ගත්තේ. මට මේක අහද්දී මගේ යාළුවෙක් කියලා තිබ්බා අපි මල්ලි කෙනෙක් මට එවලා තිබ්බේ. මේ රෙකෝඩින් එක සම්පූර්ණයෙන්ම අහලා බලන්නකෝ. මූ කියන කතා ටික මුගේ යායතනයේ වැඩ කරලා මූට හම්බ කරලා කන්න දීපු එකාට මූ දෙස් තියනවා. පුදුම දෙස් තිල්ලක් තියන්නේ. ඉතින් මුන් අයිතිකාරයෝද? මුන් හොඳ පතුරන්ලද? මුන් හොඳ ආයතන හිමිකරුවෝද? මුන්ගා වැඩ කරන මිනිස්සුන්ට ගහන්න ඕන. මම නම් කියන්නේ මිස්ටර් කොත්තුවේ කියන සියලු දෙනා සියලු සේවකයෝ කන්න නැතක් කවන්න හිඟා කෑවත් කවන්නේ එදියට බහැලා යන්න ඕන මුංගාව වැඩ කරනට මේ වගේ සක්කිලි ගාව වැඩ කරනට එකට දෙකට කඩේ යන ඇයුන්ට මුං හොඳ වෙන්න පුළුවන් ඒත් මේ වගේ සක්කිලියොත් එක්ක වැඩ කරනට හොඳයි නිකන් ඉන්න එක මුන් මං කාලකන්ණියක්කු මුන් කන බත් පතට ගරහන මිනිස්සු මුන්ට කන්න බොන්න දීලා මුන් හොඳට ඇඳගෙන කියාගෙන හොඳ යාන වාහන වලින් යන්නේ මුන්ගේ සේවකයෝ නිසා සේවකයන්ට මුන් දෙස් තියෙන හැටි බලන්නකො පොඩි ගන්න බයිසිකලයට පවා මොකද්ද පොන්න කැරියෝ මේ සේල් එක ඔබේ අම්මට හුකා බේසික පුතාලා කඩේට වෙලා ඉඳන් ලක්ෂ රුපියල් 80000ක් 60000ක් කරලා ඔබගේ අත දෙක පකෝ දෙන්නේ මම ඔබට කාලකන්ණි බේසික පුතාලා කන්නයි බොන්නයි කඩේට එනවා කැරි පොන්නේ කොට වඩාවද අපේ අම්මට හුකා ගන්න ගෙදර ඉන්නවා පගේ 80000 සේල් අරන් එන්න තොට පිස්සුද බේසික පුතෝ හැමදාම පාකයා වගේ කැරි වැඩ කරලා යන්න එපා උත් ඉන්න උනුත් අදගෙන මනුස්සකම තියාගනි දවසක් හරි කාපු තැන උත් ඔච්චර කියලා තියෙදි දුඹ බලෙන් තියාගත්තද උත්තෝ පාකයා වගේ කඩේ අරින්න තියලා උදේ 10ට මාරුනේ උත්තිගේ පුතා තොපිට ජීවිතේට හරියන්නේ නැහැ මේ කරන අපරාධ වලට තොපිට ජීවිතේට කොට එන්නේ මගේ සල්ලි වලින් හම්බ කරලා ගත්තනම් බයික් එකක් හරි හැප්පිලා හුකුලලා කුණු වෙලාම යන්න ඕනේ තොපිට හැනම ගන්න ඕනේ මේසිගේ පුතාලට මම සාප කරනවා තොපිට කැරි හොර ඇත්ත ඒ ඔබ ගියානේ බං මං ඔක්කොම කඩ ටික වැහුවා මං අනාථ වෙලා ඉන්නේ සුපුන් එක්කන්ගේ ගෝලියෝ දෙන්නත් එක්ක ඉන්න බැරිද මචං මේ අම්මට හුකාන් කැරි පොන්නයා පොන්න වෙස්සිගේ පුතා කුඩේ කුඩු වෙලා සුන්නත් දූලි වෙලාම යන්න ඕනේ කැරි වැඩ කරනවට ඉතින් යාළුවනේ මේ වීඩියෝ ටික ඔයාලා බැලුවනේ මේ රෙකෝඩින් එක ඔයාලා ඇහුවනේ බලන්න මුගේ අම්මටත් හුකන්නේ වරෙන් කියලා කියන ජාතිය ගෝත කැරියෙක් මෝ. ඉතින් හදපු අම්මටවත් කිසි ගුණයක් දක්වන්නේ නැති ගෝතයෙක් මෝ. ප්‍රසිද්ධියේ කතා කරන්නේ. ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට කියන්නේ වැඩ කරන කොල්ලොන්ට කියන්නේ අවිල්ලා අපේ අම්ම ගෙදර ඉන්නෝ හුකල ඵලයන් කියලා. ඒ වගේ සක්කිලියෙක් මෝ. ඉතින් මුංගාව